ඇයි අම්මා මට කතා කරේ? ආ මේකනේ මේ මල්ලිගේ පිඟානේ තිබුණු චිකන් කෑල්ලට මොකද උනේ? ඒකේ චිකන් නැහැ කියන්නේ. මේකයි මේ මං ඒක අරගෙන යද්දී බිම වැටුණා. ඉතින් මං පහත් තියලා ගන්න හදනකොටම බල්ලා ඇවිල්ලා ඒක අරන් ගියා. ඉතින් ඒකයි ඒකට උනේ. ඉතින් මට කියන්න තිබුණානේ. එහෙනම් මම ආයෙත් දෙනවනේ. නෑ ඉතින් අම්මා බනින්ද කියලා හිතුණා. ඒකයි මං කිව්වේ නැත්තේ. එහෙමනම් කමන්නේ. මං හිතුවේ එහෙම නෙමෙයි. මං හිතුවේ යන ගමන් ඒක ඔයා කෑව කියලා. ඒකයි ඇහුවේ. පිස්සු දම්මා මං එහෙමත් කරනවද? අම්මලාට මාව සැකයිනේ. සැකක් නෙමෙයි දරුවෝ. පුතාට හම්බ වෙලා නැහැ. ඒකයි මං ඇහුවේ. දැනගන්න ඉපැයි. කතා කරලානේ දැනගන්න වෙන්නේ. ඒ දැන් ඒක අපේක ඔයාට හරි නැති වුණාද? මම දන්නේ මං යනවා. ඉතින් ගිහින් අරන් වරෙලා. මොනවද ගන්න? මොනවා හරි අරන් වරින් උඹලගෙන සල්ලි. මට මොනවා ගෙනාවත් කමක් නැහැ. බඩකට පිරෙනවා නම් එච්චරයි. නේ? ඒක නෙමෙයි. මේ ඊයේ පන්ති කට් කරලා අතපසු වෙච්ච නෝට් එක මට ලියලා නේ. අනේ අපිට ලියා ගන්න ඕනේ. හරි ඉස්සෙල්ලා මගේ පොතේ ලියපල්ලකෝ. ඊට පස්සේ ඒක බලාගෙන ලියන්න පුළුවන්. මම පොත දෙන්නම් ගෙදර ගෙනියන්න. එහෙම කරමු. මේ උඹලා දෙන්න ඵලයල්ලකෝ පොඩ්ඩක්. මට පුංචි වැඩක් තියෙනවා කරන්න. කිව්වම හල ඉක්මනට මෙතනින් ඵලයල්ලකෝ. මොකක්ද අනේ එක සැරේට ඔය අපි වෙලවන්නේ. මං කිව්වනේ මට පුංචි වැඩක් තියෙනවා කියලා. ඉක්මනට යනවා මෙතනින්. ප්‍රශ්න අහන්න නැතුව. ඉක්මනට දෙන්නම යන්නයි කිව්වේ. හරි ඉතින්. යම් මචං ඉතින්. යම්. සුරංගි මොකද මේ තනියෙන් මෙතන කරන්නේ? ඔයා දෙන්නේ මොනා කරනවා වගේද? මම මෙතෙන්ට වෙලා ඉන්නවා මගේ යාළුවා එනකම්. ඇයි? ප්‍රශ්නයක්ද? අයියෝ නෑ. මං ඉතින් නිකන් ඇහුවා. ඇහුවයි කියලා කේන්ති ගන්න ඕනේ. හරි. ඔයා මොනවද කරන්නේ උතන ඉඳන්? මමද? මං ඉතින් මේ ඔයත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඇයි නෑ මේ මන් දන්නේ මට මේ ඔයත් එක්ක ටිකක් කතා කරන්න ආසයි වගේ. මොකද්ද කැමැත්තක්? එහෙමද? මටත් ඉතින් එහෙම තමයි. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? නෑ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඕනේ තරම් කතා කරන්න මාත් එක්ක. මාත් මේ ඔයාව දැකලා තමයි නැවතුනේ. එහෙමද? එහෙනම් අපි දෙන්න ටිකක් කතා කරමුකෝ. ඕකේ. දැන් ඉතින් මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නේ? නෑ ඉතින් මට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවා? ඇයි? ඉන්නවා? අනේ කවුද? ඇයි ඔයා බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නේ? ඒකත් ඇත්තනේ. මං කිව්වේ ඉතින් එහෙම නෙමෙයි. ඊටත් වඩා අර ළඟින් ආශ්‍රය කරන්න. එහෙම කෙනෙක් ඉන්නවද කියලා. අනේ මේ මට එහෙම කෙනෙක් නෑ. මං ඒත් කැමති ඔයා එහෙම වෙනවා නම්. මොකද කියන්නේ? අපි දෙන්න අපේ එකක් පටන් ගමුද? ඔය ඇත්තමද? ඔයා විහිළුවක් එහෙම නෙමෙයි කරන්නේ. ආදරේට මොන විහිළුදානේ? මං ඇත්තමයි කියන්නේ. ඇයි? ඔයා බයයිද? මා එක්ක යාළු වෙන්න? අපෝ එහෙම එකක් නෑ. මං ඉතින් අර ඔයා කියපු විලාසෙට මට පොඩි මං හිතුවා බොරුවක් කියලා. ඒකයි. එහෙම ඇත්තටම ඔයා කැමති නම් මාත් එයාට කැමතියි. හරි. එහෙනම් අද ඉඳලා අපි දෙන්න හොඳ යාළුවෝ. ඒ කියන්නේ
අපි දෙන්න අපේ එපයා එක අදින්දම පටන් ගමු. ඕකේ? මට නම් අදහ ගන්නත් බෑ. කෙල්ලෙක් මේ වගේ ටක් ගාලා අපි වගේ කෙනෙක් එක්ක යාළු වෙනවා කියන්නේ. හිතා ගන්න බැරි දේවල් තමයි අද කාලේ සිද්ධ වෙන්නේ. ඕක ඉතින් මහ ලොකු අරුමයක් නෙමෙයිනේ. ඒකත් ඇත්ත තමයි. හරි හරි. එහෙනම් අපි දෙන්න අද ඉඳන් හරි. එහෙනම් ඉතින් දැන් අපි පන්තියට යමු. ඉස්කෝලේ හැරුණම හම්බ වෙමු. ඔව් අපි පන්තියට යමු. ඉස්කෝලෙන් පස්සේ හම්බ වෙමුකනේ. එහෙනම් මං යනවා. බයි. මේ ඒක නෙමෙයි. අපි දෙන්න යවලා මේ උඹ මොකක්ද මනෝජ් එක්ක කතා කරේ? ඌමට ආදරේලු බං. ඒකයි. ඔහෝ. එහෙනම් ඒකයි මේ උඹ අපිව යවුවේනේ. මෙච්චර එකට ඉඳලා ඒකෙදි විතරක් උඹ අපිව අයින් කරන්නේ. නැතුව ඉතින් ඌත් එක්ක කතා කරන්න තියෙන දේවල් උඹලත් එක්ක කතා කරලා හරියන්නේ නෑනේ. උඹලටත් ඕන නම් කවුරු හරි යාළු කරගනින්න. මං ඉතින් මනෝජ්ට කැමැත්ත දුන්නා. උඹලා දෙන්න ඉතින් මට සපෝට් කරන්න ඕනේ හොඳද? ඒක නෙමෙයි. ඉගෙන ගන්න කාලේ ඌව කරන්න පුළුවන්ද බං? ඉගෙන ගන්න එකයි ලව් කරන එකයි දෙකම එකට කරන්න පුළුවන්ද? අනිත් එක ප්‍රින්සිපල්ට අහුනොත් එහෙම කොහොමද බං ප්‍රින්සිපල්ට අහුවෙන්නේ? උඹලා ඉතින් මාව කොහොම හරි රකින්න ඕනේ. තේරුණානේ? මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් උඹලා දෙන්න මාත් එක්ක ඉන්න ඕනේ. අනිත් එක බං මට ඌත් එක්ක ඇති ලව් එකක් නෑ. ඌ අර පස්සෙන් ඇවිල්ලා කීප සැරයක්ම මන් ළඟ ඉඟිබිඟි කරන්න ගත්තනේ. ඒකයි මං ඉතින් බැලුවේ මොකද්ද වෙන්නේ කියලා. උඹලා දෙන්න ඇහුවෙත් ඒක තමයි. ඒ කිව්වත් වගේ ඌ ඇවිල්ලා මගෙන් අහනවා කැමතිද කියලා. මං ඉතින් කැමතියි කිව්වා. හැබැයි ඉතින් මට එහෙම ඇඟීමක් නෑ බං. දන්නේ නැද්ද ඉතින් මං හරි ආසයි ජොලියෙන් ඉන්න. එච්චරයි. ඒ කියන්නේ උඹ ඇත්තටම ඌට ලව් කරන්නේ. එහෙනම් ඉතින් ඇයි කැමැත්ත දුන්නේ? ඒකනේ බං. පවුනේ. මොකටද ඉතින් ඌට බලාපොරොත්තු දුන්නේ? උඹලගේ ආදරයක් නැත්තම් කැමැත්තක් නැත්තම්. ඒ දන්නවද? මේ මං හරි ආසයි කොල්ලෝ මගේ පස්සෙන් ඇවිල්ලා ආදරේ ඉල්ල අඬනවට. ඒකයි. මං හරි ආසයි ඒකට. වැඩි කාලයක් යන්න කලින් ඌත් මා ළඟ ඇවිල්ලා අඬයි. ඒකට මට හරි සතුටුයි. ඒකයි. අනේ එහෙම කරන්න එපා බං. උඹ කැමති නැත්තම් දැම්මම ඌවත් ඇරපන්කෝ. ඇයි බං ඔහොම? පිස්සුද බං? එහෙම කරන්න බෑ. උඹලා බලාගෙන හිටපල්ලකෝ මොකද්ද වෙන්නේ කියලා. අනේ බං උඹ නම් මාරයිනේ. එහෙම එපා බං. පව්වනේ. මට නම් හරි දුකයි ඒ වගේ දෙයක් දකින්න. ඒ උඹටනේ මට නෙමෙයිනේ. මං නම් ආසෙ එහෙම තමයි. මේ ඔන්න උඹලට පේනවනේ අරු වෙනවා. මේ උඹලා දෙන්න පොඩ්ඩක් ෂේප් එකේ අයිමිල හිටපන්කෝ. අනේ මන්ද. උඹ නම් හරි මචං. එහෙනම් අපි ක්ලාස් එකට යනවා. උඹ වරෙන් ආ. සුරංගි. ඇයි මං එනෝ දැකලා වගේ යාළුවෝ දෙන්න යන්න ගියේ? අයියෝ ඒකවත් තේරෙන්නේ නැද්ද? ඔයාටයි මටයි ඩිස්ටර්බ් කරන්නේ මොකද කියලා හිතන්නේ නැති. ඒකයි. ඒකත් ඇත්ත තමයි. ඒ කියන්නේ ඔයා අපේ එපයා එක ගැන යාළුවන්ට කිව්වද? නෑ කිව්වේ නෑ. එයාලට හිතෙන්නේ නැති. ඇයි ඉතින් ඔයත් ඉතින් ඇඹලෙක් වගේ හැමතිස්සෙම මගේ පස්සෙන් එනවනේ. එතකොට ඉතින් උන්ට තේරෙන්නේ නැද්ද? මේ හිතන්නේ නැති. ඒ කියන්නේ මන්ද දැන් ඉතින් ඔයාගේ පස්සෙන් ඉන්නේ.
එහෙමද? හා හා හා. ඒ කියන්නේ ඔයාට මාත් එක්ක ආදරයක් නැද්ද? කවුද අනේ එහෙම කිව්වේ? ආදරයක් නැත්තම් ඔයත් එක්ක මම පැයක පටන් ගන්නවද? පිස්සු කතානේ ඔයා අහන්නේ. හරි හරි. ඒ ඕනේ. අපි ගැන කතා කරමුකෝ. කියන්නකෝ කොහොමද ඉතින් ඔයාගේ තොරතුරු කියන්නකෝ. අපි දෙන්න හරියට ඒව දන්නෙත් නෑනේ. මොකටද අනේ? අම්මලා තාත්තලා සහෝදරයෝ ගැන මොකටද? අපි දෙන්න ගැන කතා කරන්න බැරිද? කිල්ලෙකුයි කොල්ලෙකුයි වුණාම කොච්චරනම් දේවල් තියෙනවද කතා කරන්න? මොකටද අනේ කොහෙවත් ඉන්න කට්ටිය ඇඳලා ගන්නෙ? ඒගොල්ලන්ගෙන් අපිට වැඩක් නෑනේ. මාරයිනේ ඔයා. ඇයි මොකද මාර? මං කියන්නේ බොරුවක්ද? නෑ ඒකත් ඇත්ත තමයි. හරි අපි ගැන කතා කරමුකෝ. හැබැයි ඉතින් ඔයා දන්නවනේ ප්‍රින්සිපල් සර්ට අහුවෙන්නේ නැති වෙන්න තමයි අපි දෙන්න ආශ්‍රය කරන්න වෙන්නේ. ඒකින්ද ඉස්කෝලේදී හම්බ වෙන එක එච්චර හරි නෑ නේද? අපි ඉස්කෝලෙන් පස්සේ ගෙදර යන ගමන් මීට් වෙමු. හරිනේ. නැත්තම් හරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. මොකටද නිකන් මඩ ගාගන්නේ නේද? අනේ ඒ වුණාට ඉතින් මට ඔයා බලන්න නැතුව ඉන්න බෑනේ. මටත් එහෙම තමයි. ඒ වුණාට ප්‍රින්සිපල් සර්ට ටීචර්ස්ලට වුණොත් එහෙම ඒකින්ද ඉස්කෝලෙන් පස්සේ ඔයා ඉතින් ඉවස ගන්න. මොනා කරන්නද? එහෙම තමයි ඉතින්. ආදරේ කරන්න එච්චර ලේසි නෑ. ප්‍රශ්නයක් නැතුව අපේ ආදරේ රැක ගන්න නම් අපිට ගොඩක් කැපකිරීම කරන්න වෙනවනේ. ඉතින් ඒකින්ද අනිත් එක අපි ආදරේ කියලා අනිත් අයට පෙන්වන්න ඕනේ නෑනේ. මේක ඉතින් ඉස්කෝලයක්නේ. එතකොට ඉතින් අපිට පල්ලෙහා කට්ටියක් ඉන්නවනේ. ඉතින් හැමතිස්සෙම අපිව මේ විදිහට දැක්කොත් එතන ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ගොඩක් ළමයි ඉන්න හින්දා ප්‍රින්සිපල් සර් ගාවට කම්ප්ලේන්ට් කරන්න බැරි කම නැහැනේ. කවුරු හරි ගිහින් කියයි. එතකොට ඉතින් ඔක්කොම ඉවරයි. ඉස්කෝලේනුත් පස් කරයි. ඒකින්ද ඉස්කෝලෙන් පස්සේ අපි දෙන්න හම්බ වෙමුකෝ. ඉස්කෝලේට යන ගමන් පුළුවන් නේ අපිට කතා කරන්න. හරිනේ? හරි. එහෙම කරමු එහෙනම්. ඔයා කියන එකත් ඇත්ත තමයි. මොකටද නිකන් නම කැට කරගන්නේ නේද? හරි. දැන් අපි ක්ලාස් එකට යමු. ඔයා යන්නකෝ ඉස්සෙල්ලා. මං හිමීට එන්නම්. හරි මම යන්නම්.